චන්දෝ බද්දේගම ආනන්ද හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහනක් තියෙනවා ගැටමේ පන්සලේ. අර ටීවී එකේ භාවනා වැඩසටහන් කරන්නේ. හරිම හොඳ හාමුදුරුවෝ. ඉතින් අපිත් ඒකට යමුකෝ. ආපෝ මුළු දවසක්ම යන වැඩක් මේක රාණි. සල්ලි විතරක් හම්බ කරලා වැඩක් නැහනේ. යන තැනකටත් වැඩක් කරගන්න ඕන. අනේ ඕ අප්පච්චි. එතකොට අපිට දල්දා මාලිගාවටත් ගිහින් එන්න පුළුවන් ඒ ගමම. දලදා හාමුදුරන්වත් පටලගත්ත දෙදා පාර. කාලෙකින් දලදා මාලිගාවටත් ගියේ නෑනේ නේද? අප්පච්චි මේ ඇට ටික දාන්න මට පාත්‍යක් හදලා දෙන්නකෝ. මං ගන්නරුව ගියපු වෙලාවේ ගත්ත ඇට මේ. හිතට යමක් වැදිලා තියෙනවා වගේ. කොහොමද ට්‍රිප් එක? අහන්නත් බැරුව ගියන්නේ? ඉගෙන ගත්තද ස්වභාව ධර්මයේ ගැන, ගහකොළ සතා සීපාව ගැන? ඉගෙන ගත්තේ කොයි හැටි වෙතත් හොඳට විනෝද නම් වෙලා තියෙනවා.